බලවස්කාර දැරියක් දුන්නේ කළ යයි කියන චෝදනාව මත අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද අපැනීම කර තිබුණා. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න මහතා පසුගිය 15 වනදා දී තිබූ නියෝගයකට අදාළව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා විසින් පූජ්‍ය හේමරතන හිමියන් අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. එහිදී රුපියල් ලක්ෂ 50ක ශරීර අප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් අපයක් මත අටමස්ථානාධිපති හිමියන්ව මුදල් හැරීමටයි අධිකරණ නියෝග කළේ. අප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් අප නියෝගය අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දී තිබෙනවා. හාමුදුරුවෝ නිවැරදිද? දැරිය නිවැරදිද? අපදීම වැරදිද? සජීවනී අබේකෝන් කියන නිලධාරණිය මේ කරන්නේ මොකක්ද? ආයිබෝවන් ඔබ සාදරයෙන් පිළිගන්නවා ප්‍රියංකර මහගම්මුල්ලගේ YouTube channel එකට. ඔබ දන්නවා ශිෂ්ට සම්පන්න සමාජ දේශපාලන කතිකාවක් සඳහා මම මේ channel එක පවත්වාගෙන යනවා. ඉතින් ඔබට අද වැඩසටහනේදී කතා කරන කරුණු සම්බන්ධවත් බොහෝ මතභේදාත්මක අදහස් තිබෙන්න පුළුවන්. ඒවා සියල්ලම අපිට comment section එකේ ලියන්න. ශිෂ්ට සම්පන්න අපි මේ කතා කරගමු. මොකද අද මට ටිකක් දිග ඇදෙන වැඩසටහනක් තිබෙන්නේ මේ කරුණු සියල්ලම හරියටම කියන්න ඕන නිසා සහ සමාජයේ ඉතාමත්ම සංවේදී කාරණාවක් නිසා ඒ වගේම කීප දෙනෙක් මට මේ මාතෘකාව කතා කරන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවා. නමුත් කරුණු නොදැන සම්පූර්ණම තියෙන සිද්ධිමය කරුණු නීතිමය කරුණු නොදැන මේ වගේ සංකීර්ණ මාතෘකාවක් කතා කිරීමෙන් වකිය යුතු පුරවැසියෝ විදියට සමාජයට අවඩක් වෙන්න පුළුවන්. ඒ නිසායි මම මේ කරුණු ටික මේ ඉරිදා දවසේ උදේ අධ්‍යයනය කරේ. ඉතින් අපි කවුරුත් දන්නවා පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ අටවස්ථානාධිපති. උන්වහන්සේ තමයි මේ රටේ මල්වත්වස්කිරි ප්‍රධාන ස්වාමීන් වහන්සේලාට පස්සේ වඩාත්ම සිවිල් බලයක් භික්ෂුන් වහන්සේ නමක් විදිහට තිබෙන ස්වාමීන් වහන්සේ. මොකද අටමස්ථානය කියන්නේ අපේ රජරට ශිෂ්ටාචාරයේ ඉතාමත් වැදගත්ම වන්දනීය ස්ථාන. ඒව සම්බන්ධව උන්වහන්සේ තමයි බාරකරු ලෙස කටයුතු කරන්නේ ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේ විදිහට. ඒ වගේම උන්වහන්සේ මේ රටේ මම දන්න කාලේ ඉතාමත්ම ප්‍රබල රාජ්‍ය නායකයෝ සමග ඉතාමත් කිට්ටුවෙන් වැඩ කරනවා. ඒක මහින්ද රාජපක්ෂ මහත්මයා වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙන්න පුළුවන්. වර්තමාන ආණ්ඩුවේ නායකයා රටේ නායකයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා සමග ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරනවා. එන රාජ්‍ය නායකයෝ එක්ක අපි මේ සංවාද ඒ වගේම පින්තූර දැකලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කිසිම පක්ෂයකට එහෙම නැත්නම් යම්කිසි පක්ෂයක නායකයෙකුට විතරක් සම්බන්ධ කරලා චෝදනා කරන්න බෑ. උන්වහන්සේ වෙනුවෙන් පෙනී ඉන්න කණ්ඩායමට පරිභව කරන්න බෑ. මොකද උන්වහන්සේ පොදුවේ සියලුම නායකයන් සමග කටයුතු කරමින් ඉන්න නිසා. ඉතින් අපි ඒ නිසා පුළුවන් තරම් අපක්ෂපාතීව කරුණු ටික පැහැදිලි කරන්න උත්සාහ කරමු. ඒ කියන්නේ මම පුළුවන් තරම් උත්සාහ කරන්න මම දන්න කරුණු ටික ඔබ හැමේ තබන්න. තීරණය ඔබ සතුයි. ඒ වගේම ගරු අධිකරණය මේක විභාගයෙන් පවතින අඩු කටයුත්තක්. නමුත් සමාජ මාධ්‍ය තිබෙන ලෝකේ අපිටම වූ යම්කිසි සංජානනයක් තිබෙනවා කරුණු ගැන. ඒ සම්බන්ධ අපේ මතයක් තිබෙනවා. ඒක අපේ අයිතිය. නමුත් රටේ නීතිය අනුව තමයි මේ ක්‍රියාවලිය වෙන්න ඕන කියන එකත් අපි මතක තබා ගන්න අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අධිකරණ පද්ධතිය තුළ මේ වන විට කෙරෙමින් පවතිනවා. අපි බලමු මෙන්න මෙහෙම මේ ප්‍රශ්නේ දිහා. දැන් භික්ෂුන් වහන්සේලාට චෝදනා එල්ලවීම හෝ වැරදි කරන භික්ෂුන් වහන්සේලා සිටීම මේ නූතනයේ විතරක් තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ ශාසනයේ ශාස්ත්‍රූවරයා මේක ආරම්භ කරේ, මේ සිවුර හොයාගත්තේ, සිවුර හඳුන්වා දුන්නේ මේ බුද්ධ චීවරය පිළිබඳව වක්කීම තිබෙන ගෞතම බුදුන් වහන්සේට. උන්වහන්සේ තමයි බුද්ධ ශාසනයේ ශාස්ත්‍රූවරයා. ඒක උන්වහන්සේගේ සමයේ පවා, උන්වහන්සේ ජීවතුන් අතර ඉන්න කාලයේ පවා පරාජිකා කියලා නම් කරපු. කියන්නේ භික්ෂුවක් විසින් කිසිසේත්ම භික්ෂූත්වයේ සිටීමට නුසුදුසු තත්වයකටපත් වෙන වැරදි කරපු භික්ෂුන් වහන්සේලා පවා සිටියා. එතකොට උන්වහන්සේට විනය ශික්ෂාපද පනවන්න උනේ බුද්ධත්වයෙන් වසර 20කට පස්සේ. අපේ ශාසන ඉතිහාසය අනුව. ඒ කියන්නේ අවුරුදු 35 දී උන්වහන්සේ බුද්ධත්වයටපත් වෙන්නේ. 55 වෙනකම් විනය ශික්ෂාපද තිබුණ නැහැ. එතකොට විනය ශික්ෂාපද පනවලා තිබෙනා උන්වහන්සේ ඒවා කුඩා අනුකුඩා ශික්ෂාපද යම් යම් ආකාරයෙන් මොඩිෆයි කරගෙන අපිට විනය පිටකයක් තිබෙනවා. අපේ සම්ප්‍රදාය අනුව විශේෂයෙන්ම ථේරවාදී විනය පිටකයක් තිබෙනවා. ඒ පිළිබඳව ලෝකයේ සියලුම බෞද්ධ නිකායන් වල විශාල එකඟතාවයක් තිබෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට වෙනමත් භික්ෂුන් වහන්සේලාට වෙනමත් විනය පිටකයක් තියෙනවා. බුදුන් වහන්සේගේ කාලයේ පවා වැඩි කරු භික්ෂුන් වහන්සේලා සිටියා. බුදුන් වහන්සේ බඳු භික්ෂුන් වහන්සේලා අවශ්‍ය ක්‍රියාමාර්ග ඔස්සේ ගිහිලා ශාසනයෙන් ඉවත් කළා. ඒ වගේම දඬුවම් කළා. දඬුවම් කරලා ශාසනය තියාගන්න පුළුවන් අයට දඬුවම් කරා. ඉවත් කළ යුතුයි, ඉවත් කරන්න කියලා නිර්දේශ කරා. ඒ නිසා ඒ බඳු යුගයක පවා ශාස්ත්‍රවරයා ජීවතුන් අතර ඉන්න කාලයක පවා වැරදි කරු භික්ෂුන් වහන්සේලා සිටු බව අපි තේරුම් ගත යුතුයි. ඒ වගේම බෞද්ධ ශාසනය විතරක් නෙමෙයි කතෝලික ශාසනය තුල කතෝලික නොවන වෙනත් ක්‍රිස්තියානි නිකායන් තුල ඉස්ලාම් පල්ලියේ මේ හැමතැනම පූජකවරු අතින්
වැරදි සිදු වෙලා තිබෙනවා, වැරදි කරලා තිබෙනවා. ඒ සම්බන්ධව ඉතිහාසයේ ඕනම තරම් තොරතුරු තිබෙනවා. ඒ නිසා අපි පූර්ව නිගමන වලට එන්න ඕනේ නැහැ. කිසිම විදියකට වැරදි කරුවෙක් නොවේ හෝ වැරදි කරුවෙක් කියන දෙකම මොකද ඒක අධිකරණ ක්‍රියාමාර්ගය. නමුත් අපේ රටේ නීතිය තමයි 13.5 වගන්තිය අනුව වරදිකරු කියලා ලංකාවේ පිළිගත් විනිශ්චය සභාවකින් නැත්නම් ගරු අධිකරණයකින් ඔප්පු වනතුරු සාක්ෂි මත පුද්ගලයෙක් නිවැරදි කරුවල සලකනවා කියලා. ඒක ශිෂ්ට සමාජයක තිබෙන හොඳ තත්වයක්, හොඳ නෛතික තත්වයක්. මොකද අපි දන්නවා කොටකෙතන මනුෂ්‍ය ඝාතන ක්‍රියාවලිය ගත්තත් රත්නපුරේ සිදු වුණු මුලදී වැරදිකරු කියලා මුළු සමාජෙම ඇගිල්ල දික් කරා යම්කිසි පුද්ගලයෙකුට පස්සේ DNA පරීක්ෂණ වලින් තමයි ඔහු ඔප්පු වුණේ ඔහු නෙමෙයි කියලා. තාපොඩ්ඩෙක් අහිංසකයෙක් එල්ලනවා. ඒ වගේම එක්තරා දරුවෙක් ගැහැණු දරුවෙක් ඝාතන සිද්ධියකට පියාට ඇඟිල්ල දික් වුණා සමාජයෙන්. පියාට පහර දෙන්න පාසි දුන්නා. නමුත් පස්සේ බලනකොට ඔහු නෙමෙයි ඝාතනය කළා. ලෝක ඉතිහාසයේ ඕනතරම් සිදු වෙන තරම් ඒ නිසා අපි ඉක්මන් වෙන්න හොඳ නැහැ. අපි මේක නීතිය නිසි ක්‍රියාදාමය අනුව යන්න දෙන්න. එතකොට බුදුන් වහන්සේගේ ශාසනය තුලත් උන්වහන්සේ ජීවතුන් අතර සිටියේදී දැනොත් වෙනත් ආගමික ශාසන තුලත් ඕනෑම සන්දර්භයක් තුලත් රාජ්‍ය වෙන්න පුළුවන්, හමුදාවල ආරක්ෂකංශවල වෙන්න පුළුවන්, වෛද්‍යවරු අතර වෙන්න පුළුවන්, නීතිඥවරු අතර වෙන්න පුළුවන්, සාමාන්‍ය සමාජය වෙන්න පුළුවන්. දීවරයෝ ගොවියෝ මේ හැම මිනිස්සු අතරම හැම සමාජ කුලකයක් අතරම හොඳ මිනිස්සු ඉන්නවා, වැරදිකරුවෝ ඉන්නවා. වැරදිකරුවන්ට දඬුවම් කිරීම තුලින් තමයි ඒ සිස්ටම් එක එහෙම නැත්නම් ඒ සමාජ සංස්ථාව පිළිබඳ විශ්වාසය සමාජයේ ඉස්සරහ හැදෙන්නේ. වැරදිකරුවෙක් ආරක්ෂා කිරීමෙන් එක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුන් වහන්සේට බෞද්ධ ශාසනයට යම්කිසි කෙනෙක් මේක හරහා පහර එල්ල කරනවා නම් ඒක ඔහුගේ වෙනත් දේශපාලන සමාජීය අභිමතාර්ථයක් බව අපි තේරුම් ගන්න ඕන. මොකද වික්ෂුන් වහන්සේ වරදක් කරලා තිබෙනවා නම් මේ ස්වාමීන් වහන්සේ ඒකට තීන්දුවක් ලැබෙවි. ඒ තීන්දුව ලැබෙන තුරු බුදුදහමට හෝ ශාසනයට මේ මත පහර දෙනවා නම් ඒක දුෂ්ට චේතනාවෙන් කරන දෙයක්. ඒක අපි බුදුන් වහන්සේගේ ධර්මයෙන් ගත්තත් බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා ඡන්දය, ද්වේෂය, බය, මෝහය කියලා සතර අගතිය කියලා ධර්මතාවය. හතරක්. අපි ඒක දෘෂ්ටියෙන්ම බලන්න ඕන බෞද්ධ විදියට. ඡන්දය කියන්නේ මොකද්ද? යම් කිසි දෙයක් පිළිබඳව තියෙන කැමැත්ත නිසා වැරදි තීන්දුව ගන්නවා, වැරදි දේවල් කරනවා. ද්වේෂය කියන්නේ යම් කිසි දෙයක් ගැන තිබෙන තරහ නිසා වැරදි තීන්දුව ගන්නවා, වැරදි දේවල් කරනවා, වැරදි අදහස් වලට එනවා. මෝහය කියන්නේ ඒක කරනවා නොදනුම, මෝඩකම, අවිද්‍යාව, එහෙම නැත්නම් දන්නේ නැතිකම නිසා. බය කියලා කියනවා යම් කිසි දෙයක් කෙරෙහි තිබෙන බය නිසා වැරදි තීන්දුව ගන්නවා. මේ හතරෙම මිදෙන්න කියලා බුදුන් වහන්සේ කියනවා. එනිසා අපි නියම බෞද්ධයෝ නම් අපි මේ භික්ෂුන් වහන්සේ කෙරෙහි තිබෙන ගෞරවයෙන් නෙමෙයි මේක දිහා බලන්න ඕන අපේ රටේ නීතිය. මොකද බුදුන් වහන්සේ විනය නීතිය පැනවුව එක බුද්ධ නීතිය. අපේ උන්වහන්සේම දේශනා කරලා තිබෙනවා භික්ෂුව රාජ නීතියට යටත්. භික්ෂුව රටේ නීතියට රාජනීතිය ගැන ඒකේ තුන රජුරුවන්ගේ නීතිය. දැන් ඒක අධිකරණය එහෙම නැත්නම් අපේ තියෙන නීති ව්‍යවස්ථාපිත නීති සහ අපේ තියෙන අඩුගුරු ව්‍යවස්ථාව. ඒ වගේම අපේ නීති තිබෙනවා. නීතියට යටත් ඕනම කෙනෙක් නීතියට යටත්. එතකොට නොවනිස බෞද්ධ ලෝ කියන එක අපේ රටේ ක්‍රියාත්මකයි. ඒ නිසා කිසිදු කෙනෙකුට විශේෂත්වයක් දක්වන්න එපා කියන එක තමයි නිර්ණායකය. ඒක තමයි විය යුතු දේ. මේක වෙනස්කම් වෙනවා, ඒව වැරදි, අපගමනයන් වෙනවා, ඒව වැරදි. අපි උත්සාහ කර යුතු ශිෂ්ට සම්පන්න පුරවැසියන් විදියට නීතිය හැමෝටම ඉහළින් තියාගන්න. ඒ නිසා බුදුදහමට පහර දීමට මේක භාවිතා කරනවා නම් අපි මේ පුද්ගලයාගේ ද්වේෂයෙන් අගතියට යන කෙනෙක්. ඔහු විසින් මේකට සාධාරණයක් කරන්නේ අපිට අවශ්‍ය යුක්තිය කියන්නේ දරුවට වරදක් වී තිබෙනවද මේ දැරියට අවුරුදු 13 මේ ස්වාමීන් වහන්සේගේ අතින්? ඒ වගේම මේ දැරිය දැනටත් බාල වයස්කාරී දැරියක්. ඇයගේ මව විසින් කුට්ටනට ලක් කරලා තිබෙනවද? ඇය වෙනත් පුද්ගලයන් අතින් අපහරණයට ලක් වෙලා තිබෙනවද? එහෙමනම් ඇයව කොහොමද අගතිය මුදව ගන්න සමාජයක් විදියට? කොහොමද වැරදි කරපුවාට දඬුවම් දෙන්නේ කියලා මව ඇතුළු වැරදි කරුණා. ඒ නිසා අපි ඒ දිහා බලමු. සිද්ධමය කරුණු ටික ඔබට මම කියන්නම් මට තිබෙන තොරතුරු අනුව. මේවා සිද්ධමය කරුණු දැරියව අහුවෙන්නේ මේ දැරියව පොලිසියෙන් රේඩ් කරලා හඳුනාගන්නේ ඇය තවත් පිරිමියෙක් සමග හෝටල් කාමරයක සිටියේදී. එතකොට ඇය යම්කිසි පිරිමියෙක් සමග ලිංගික ක්‍රියාවලියක් සඳහා ඒ හෝටල් කාමරයක සිටියේදී ඒ කියන අභිමතය මත සිටියේදී තමයි අත්අඩංගුවට ගන්නෙ. ඊට පස්සේ ඇයගෙන් තොරතුරු බලනකොට අය අවුරුදු 16ට අඩු. මොකද ලංකාවේ නීතිය අවුරුදු 16කට අඩු කාන්තාවකට හෝ පුරුෂයෙකුට එහෙම නැත්නම් දරුවෙකුට අවුරුදු 16ට අඩු කැමැත්ත දීමේ හැකියාවක් නැහැ ලිංගික ක්‍රියාවකට. මේක තමයි රටේ නීතිය. ඒතර අවුරුදු 15යි දවස් 364ක් ගියා. අවුරුදු 16 සම්පූර්ණ වෙලා නැත්නම් ඇයට උට හැකියාවක් නැහැ ලිංගික ක්‍රියාවකට අනුමැතිය දෙන්න. හරිද? අනුමැතිය දෙන්න බෑ. එතකොට මේක විශේෂයෙන්ම කාන්තාවන් කරන වෙලාව භාවිත වෙන්නේ ඇයි? මොකද කාන්තාවන් තමයි කියන්නේ දැරිවියන් තමයි වැඩිපුර අපයෝජනට ලක් වෙන්නේ. මේ නීතිය අපිට අහන්න ලැබෙන්නේ ඒක සම්පූර්ණ වෙලා ව්‍යවස්ථාපිත නීතියක් බවට පත් වෙන්නේ කමලද්ද රාජ්‍ය නඩු තීන්දුවෙන් පස්සේ. කමලද්ද රාජ්‍ය මහත්මයාට වසර 10ක සිරිත දඬුවමක් ලක් වෙනවා ඔහු මහාධිකරණයෙන් ඉනෝකා ගාල්ලගේ කියන තරුණියව දූෂණය කරා කියලා.
නමුත් ඔහු විසින් අභියාචන අධිකරණයට එහෙම නැත්නම් අභියාචනයක් ඉටු කරනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉල්ලනවා. එතෙන්දී විනිශ්චයකාරතුමන්ලා මණ්ඩලය විසින් තීරණය කරනවා මේක ස්ත්‍රී දූෂණයක් නෙවෙයි. මොකද ඒ වන විට ඉනෝකා ගාල්ලගේ කියන තරුණිය වයස අවුරුදු 16 ඉක්මවල සිටියේ. ඒ නිසා එතනින් ඉඳලා මේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියන එක එන්නේ අවුරුදු 16ට අඩු නම් තමයි කැමැත්ත දෙන්න බැරි. 16කුත් දවසක් නම් ඇයට කැමැත්ත දෙන්න පුළුවන්. ඒතර මේ දරුවා මේ සිද්ධියට අදාළ දරුවා 16ට අඩුයි දැනුත් ඒ වගේම මේ දරුවා අවුරුදු 15කුත් ගාණක් වගේ තමයි වයස තිබෙන්නේ මේ කියන කොන්දොස්තරවරයෙක් කියලා තමයි අපිට ආරංචි ඔහු සමග ලිංගික ක්‍රියාවලියකට පෙළඹිලා ඉන්න මොහොතේ. එතකොට තිබෙන තොරතුරු අනුව මේ කුට්ටණයකදීම සිදු කරලා තිබෙන්නේ තියෙන විමර්ශනයේ තිබෙන තොරතුරු අනුව මව කියලා තමයි කියන්නේ. මේවා තොරතුරු ඔප්පු වෙලා නැහැ. හොඳේ. ඔප්පු වෙන්නේ අධිකරණයනේ. මහා අධිකරණය හරහා නඩු තීන්දුව වෙනකොට තමයි මේක ඔප්පු වෙන්නේ. මේ කියන්නේ තොරතුරු. ඊළඟට ඇයගෙන් පරීක්ෂණය කරගෙන විමර්ශනය කරනකොට පොලිසිය විසින් ඇය තවත් පිරිමින් පිළිබඳව සඳහන් කරනවා. ඒ පිරිමින් පිළිබඳව සඳහන් කරද්දී තමයි පල්ලේකම හේමරතන ස්වාමීන් වහන්සේගේ නමත් ඇය කියන්නේ. ඒ ඡායා රූප හඳුනා ගැනීමේදී. එතකොට ඒ වෙන විටයි කියන විට ඇගේ වයස අවුරුදු 13ක් විතර තමයි වෙන්නේ. ඔන්න ඔය තමයි සිද්ධ මේ කරුණ. දැන් මේක කෙලින්ම මේ ස්වාමීන් වහන්සේ ගැටලුව නිසා අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි. වෙනත් පුද්ගලයෙක් තමක සිටියේදී ඒ සම්බන්ධ විමර්ශනයේදී අනාවරණය වුණු කරුණු අතර යන සිද්ධිය. එතකොට මේ සම්බන්ධව දැන් මහේස්ත්‍රාත් අධිකරණයේදී විමර්ශනය කරනකොට අප සම්බන්ධ ගැටලු දැන් මේ 8 වෙනිදා විතර මට මතක විදිහට ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගන්නේ. ඊට පස්සේ රක්ෂිත බන්ධනාගාරේ ඉඳලා අප සම්බන්ධව ගැටලු වෙනවා. දැන් මේ සිද්ධිය එළියට එන්නේ අප ලැබුණු නිසා. අප ලැබීම පිළිබඳව තමයි සමාජය යම් කිසි විදිහට කෝපාවිෂ්ඨ වෙලා තිබෙන්නේ. දැන් මොකද්ද මෙතන තිබෙන නීතිය? ලංකාවේ නීතිය මම කලිනුත් කිව්වා 13ක වගන්තිය අනුව වරදකරුවෙක් කියලා අධිකරණයෙන් ඔප්පු වෙන තුරු ඔහු නිවැරදි පුද්ගලයෙක්. ඒ වගේම අප පනතේ තිබෙනවා සංශෝධිත අප පනතේ අප ලබා දීම තමයි නීතිය. අප නොදීම වියතිරේක. ඒ කියන්නේ අප නොදෙන්නේ ඇයි? ඒ පුද්ගලයා නැවත අධිකරණයට ඉදිරිපත් වෙයිද නැද්ද? අධිකරණය මග හරියද රට පැනලායිද කියන සැකය මත. අප දෙන්නේ නැහැ. ඒ වගේම සාක්ෂිකරුවන්ට හෝ වින්දිතයාට බලපෑම් කරයිද කියන වගේ අධිකරණයට කරුණු ඉදිරිපත් වුණා. මේ ආදී කරුණු කීපයක් තිබෙනවා. මෙන්න මේ සුවිශේෂී කරුණු සලකලා සමහර පුද්ගලයන් අපදීම ප්‍රමාද කරනවා. උන් රක්ෂිත බන්ධනාගාර කරනවා. වැඩිපුර කාලයක් හෝ නඩු ඉවර වෙන තුරු. නමුත් මේ නඩුව සඳහා අධිකරණයේ පෙනී ඉන්නේ විත්තිය වෙනුවෙන් ස්වාමීන් වහන්සේගේ පාර්ශවයෙන් නීතිඥවරු විචාර සංඛ්‍යාවක් ඉන්නවා. ඒතර ප්‍රධාන නීතිඥවරු තුන්දෙනා අතරින් ජ්‍යෙෂ්ඨයා තමයි කාලිංග ඉන්ද්‍රතිස්ස මැතිතුමා. එතුමා මේ රටේ දැනට ඉන්න විනිශ්චයකාරවරුන්ගේ විශාල ප්‍රමාණයක ඒ වගේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ගේ අපේ පවා ගරු බුහුමනට ලක් වෙච්ච විත්තිය වෙනුවෙන් පෙනී ඉන්න ඊටම තර්කානුකූලව කටයුතු කරන දක්ෂ නීතිඥවරයෙක්. ඒ නිසා එතුමාගේ ගෝලයෝ ඉන්නවා මොකක්. එතුමා ගන්නලා තියෙනවා. එතුමාගේ දේශන තියෙනවා. අපි අද පවා අහනවා. ඒ නිසා එතුමා පෙනී ඉන්නවා. එතුමා නගලා දෙන තර්කය තමයි සමාජ මාධ්‍යවල හෝ සමාජයට ඕන විදිහට නෙමෙයි මේ තියෙන සාක්ෂි දත්ත මත කරුණා කරලා අපදීමක් කරන්න. විමර්ශනය සිදු කරන්න. ඒතර මේ හාමුදුරුවෝ නිදහස් කරා කියන එක නේ සිද්ධ වෙලා තිබෙන්නේ. එතකොට නීතිඥවරු සහ නීතිය පිළිබඳ දැනුමක් තිබෙන නීති ශිෂ්‍යයින් සහ නීතිය පිළිබඳ අවබෝධයක් තිබෙන මාධ්‍යවේදී සහ ඔබ සියලු දෙනාම දන්නවා. අනිත් සමාජයට අපි කියන්න ඕන අධිකරණ ක්‍රියාවලිය තුල ගරු විනිශ්චයකාරතුමාට මහේස්ත්‍රාත්තුමාට හැකියාවක් නැහැ. විත්තිය විසින් ප්‍රශස්ත ලෙස කරුණු දක්වලා තිබෙනවා නම් අප ලබා දීමට බාධාවක් නැහැ කියලා. අප නොදී ඉන්න බෑ. අප දිය යුතුයි. හැබැයි විමර්ශන කටයුතු කරගෙන යනවා. අපි දන්නවනේ කපිල චන්ද්‍රසේන මහත්මයා සුසයිඩ් කරගත්ත කියලා අපිට ආරංචිය තියෙන පහුගිය සති දෙක තුනකට කලින් එතුමටත් අප ලබා දුන්නනේ. පස්සේ අප කොන්දේසි පිළිබඳව සැකසිතීලා ඒ විනිශ්චයකාරතුමාම අප රහෝසි කරලා ඔව්ව නැවත කැදෙව්වා. ඉතින් ඒ නිසා ඒව කරන්න පුළුවන්. නමුත් අප ලබා දීම පිළිබඳව කෝප වෙන්න අවශ්‍ය නැහැ. ඔබ චෝදිතයෙක් විදියට කවදා හෝ අරු අධිකරණයකට ගියොත් ඔබට එදාට තේරෙයි මේ නීති වටිනකම. මොකද තමන් වරදක් නොකර හුදු චෝදනාවක් මත එහෙම නැත්නම් වරද ඔප්පු වෙන තුරු දඬුවමක් ලෙස රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීම යුක්තියුක්ත නැහැ. මෙතන මේ වැඩසටහන අහනවා වෙන්න පුළුවන් චෝදිතයෝ විදියට එහෙම නැත්නම් වරදකරුවෝ විදියට පත්වීමට පෙර අධිකරණ වලට ගිහිලා අපහසුතාවටපත් වෙච්ච අය. එදාට තමයි මේ විත්තිය නීතිඥවරුන්ගේ වටිනකම දැනෙන්නේ. විත්තිය නීතිඥවරුන්ට දෙස් දීලා වැඩක් නැහැ. විත්තිය නීතිඥවරයා විත්තියේ තියෙන බාහිකේම වගකීම තමයි ඩිෆෙන්ඩන්ට් බාහිකේම වගකීම තමයි සේවාදායකයා වෙනුවෙන් ඔහු කියන උපදෙස් මත කටයුතු කිරීම. සරත් මෙපිටිය මහත්මයා ඝාතනය කරපු වෙලාවේ හිටපු මහාධිකරණ විනිසුරුතුමා පොට්ටන ඕෆර්ලා විසින් කොන්ත්‍රාත් එකකට
තිරන්ත වරලියද්ද මැතිතුමා එකට පෙනී සිටියා. නමුත් නීතිඥ සංගමයේ තීරණය ගත කවුරුත් පෙනීන්නේ නැහැ කියලා. නමුත් එතුමා පෙනී සිටියා. විශාල විරෝධයක් ආවා. නමුත් එතුමා කරපු දේ හරි. මොකද රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව ක්‍රියාත්මක වීම සහ යුක්තිය නිසා ක්‍රියාදාමය අපිට දැක බලා ගැනීමට නම් මේ නඩුහබ ඇහෙන්න ඕන. සමාජයෙන් චෝදනා කරලා හෝ කවුරුත් කිව්වා කියලා දඬුවම් කරන්න බෑ. එතකොට අපි යනවා අප්‍රිකානු ගෝත්‍ර මට්ටමට. එහෙම නැත්නම් අපි යනවා අටුගානේ ශ්‍රී කුමාරසිංහතුමාගේ කාලෙට. දරුවෝ පවා මෙරුවේ. තාත්තගේ වරදට එහෙම කරන්න බෑ. එතකොට පළවෙනිම දේ තමයි අපි නීතිය පැත්තෙන් දැනගන්න ඕන මේක අප ලබා දීම. ගරු විනිශ්චයකාරතුමාට හෝ විත්තිය නීතිඥවරුන්ට දෙස් දොවල් තියලා වැඩක් නැහැ. අපි මේ දරුවාගේ වින්දිත දරුවාගේ යහපත වෙනුවෙන් කළ යුතු දේ මොකක්ද කියලා සාකච්ඡා කරමු සමාජයක් විදියට. ඒකයි අපි කළ යුතු දේ. සමාජයේ මේ දරුවන් කුට්ටණය කිරීම සම්බන්ධව දැරිවියන් මේ නගරවලට ගෙනල්ලා ප්‍රධාන නගරවල ගණිකා ජාවාරම කරන විදිය සම්බන්ධව නොදන්න බහුතරයකුත් මේ සමාජ මාධ්‍යවල ඉන්නවා. ඒතකොට ඒ සම්බන්ධව විශේෂයෙන්ම සමහර කාන්තා පාර්ශවයේ ක්‍රියාකාරණියන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මෙහෙමයි මේ සිදුවීම් සිදු වෙන්නේ. මේ ගණිකා ව්‍යාපාරය ලංකාවේ ජාවාරයක් විදියට සිදු කිරීම නීති විරෝධී. එතකොට මේ විෂය සම්බන්ධව ඉන්න භාවිතා කරන දරුවන් හෝ කාන්තාවන් සමහරලාට වයස සංගවල තමයි මේක හැසිරෙන්නේ. ඕන් කියන්නේ ඕන් බාල වයස්කාරයි කියලා සමහර අය. එතකොට සිද්ධ වෙන්නේ මොකද? ඒ ප්‍රදේශයේ මේ සම්බන්ධ නම් දනපු ඒ ක්‍රියාවලිය සිදු කරන පුද්ගලයෝ ඉන්නවා. එහෙම නැත්නම් තිබෙනවා නවාතැන්පොළවල් ලැබුම් මහල තානායම් ගෙස්ට් හවුස් තිබෙනවා. ඒතකොට ඒකේ අයිතිකාරයා වෘත්තීය වශයෙන් මේ බිස්නස් එකට සම්බන්ධයි. මේ අපේ සමාජය දැන් පත් වෙලා තිබෙන තත්ත්වය. ඒතකොට මොකද්ද වෙන්නේ? ඕට කන්ටෙක්ස්ට් දෙනවා මේ ජාවාරමත් එක්කම කටයුතු කරන පුද්ගලයන් එක්ක. එතකොට ඔහුගේ තානායමට අපි හිතමු කාන්තාව දෙන්නෙක් ගෙනාවා කියලා. කාන්තාව දෙන්නෙක් ගෙනල්ලා ඔහුට කියනවා මේගොල්ලෝ සතියක් මෙහි ඉන්නවා. ඔයාලගේ ක්ලයන්ට්ස්ට කතා කරන්න කියලා. ඒතකොට මේ නගරයේ ආශ්‍රිතව ඉන්නවා මේ විෂයට කැමති පිරිමි. මේ සමාජයේ දැනට සිදුවෙන ක්‍රියාවලිය මේවා තමයි මේ නන්දසේන රත්නපාල මහත්මයාගේ කෘතිවල ඉඳලා 70 ගණන් වල ඉඳලා තියෙන්නේ මේවා. ඒ නිසා මේ ලංකාවෙත් ලෝකයේ නීතිගත වුණත් නැතත් මේ ක්‍රියාවලිය සිදු වෙනවා. එතකොට මේවා අපි අඩුතරමේ මේවා දරුවන්ට යන්න නැති වෙන්න බලා ගන්න අවශ්‍යයි. දැන් මෙතන චෝදනාව දෙන දරුවගේ මවට. එතකොට දැන් මේ කාන්තාව ගෙනල්ලා ගෙස්ට් හවුස් එකේ අයිතිකාරයාට ඩීල් කරන්න බාර දුන්නාට පස්සේ ඔහු ආරංචිය දෙනවා තමන්ගේ වටේ තියෙන මේ විෂයට මේ කාන්තාවෝන්ට මේ විදිහට හැසිරෙන්න කැමති මේ ගණිකාව සමග කටයුතු කරන්න කැමති ඒ ප්‍රදේශයේ පිරිමි ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන් වෘත්තිකයෝ වෙන්න පුළුවන් පූජ්‍ය පක්ෂ වෙන්න පුළුවන් තියෙනවා. එතකොට මේ සම්බන්ධතාව උඩ මේ ළමයි ගිහිලා දෙනවද එතෙන්ට නැත්නම් එතෙන්ට එනවද කියන එක තීන්දුව වෙලා මිල ගණන් කතා වෙලා ගිහලා වැඩේ වෙනවා. ඊට පස්සේ මෙහෙම කරගෙන යනකොට අතිවිශාල ලාභයක් ජාවාරම් කරුවයි කුට්ටණය කරන තැනත් දැන් මෙතන නම් මවයි ඒ වගේම ගෙස්ට් හවුස් එකේ මිනිස්සු මේ ඔක්කොම මේ සම්බන්ධිත ජාලයම මේකෙන් සල්ලි හොයා ගන්නවා. අර වින්දිතයක් ශරීරය පූජා කරන කෙනා මුදලට 100ට 10ක් 20ක්වත් අතට ගන්නේ නැහැ ඇත්තට. මේක සම්පූර්ණම අයව සුරාකෑමකට ලක් වෙනවා. අයව සුරාකෑම මොකද මේක නීති විරෝධීනේ. ඒක නීති විරෝධී නිසා ඇයට ගිහිල්ලා මේක කරන්න බෑ. එහෙම සංස්කෘතික තත්ත්වයක් ලංකාවේ නැහැ. ඒතකොට කවුරු හරි සහයෝගය දෙන්න ඕනේ. හැබැයි දැන් අය අහුවෙන දවසක් තියෙනවනේ. අහුවෙනවනේ කාත් එක්ක හරි. අහුවෙන දවසට බලනවා වයස. වයස බැලුවම පොඩි ළමයෙක් වුණොත්. අන්න යාට ඊට පස්සේ මේක ළමා ආරක්ෂණ අධිකාරියට මේ රටේ අවුරුදු 16කට අඩු දරුවෙක් කියන තත්ත්වයෙන් ඔන්න නීතිමය කෘත්‍ය පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට අයගෙන් පක්ෂ කරනකොට ප්‍රශ්න කරනකොට අය කිව්වා මන්න අතන හිටියා මං මෙතන හිටියා කිව්වා මෙතන CCTV බලලා එතන කණ්ඩායම් බලන් යනකොට ඔන්න සැකකරුවෝ ටික එනවා. එතකොට පින්තූර ටික පෙන්නවා මෙයාත් එක්ක හිටියද කියලා කියනවා. කිව්වට පස්සේ මේ කණ්ඩායම පොලිමට ගන්න. ඔබට මතකයි තංගල් එක මොහොතක අවුරුදු කිහිපයකට කලින් බාල වයස්කාර දරියගේ මේ ප්‍රශ්නය ඇති වුණා. සමහර වෙලාවට මේ යන අය දන්නේ නැහැ බාල වයස්කාරයි කියලා. එහෙම දන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. බයයිනේ. සමහරු දන්නවා. මොකද සමහරුන්ගේ මනෝභාවයක් තියෙනවා. අර ඒ දරුවෝ සමග ඉන්න කැමති විකෘති ආසාවල් තියන අය ඉන්න පුළුවන්. හැබැයි හැමෝම එහෙම නැහැ. ඒතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒතකොට දැන් ඔහොම මොන විදියකට සිද්ධ වුණත් මේක ලංකාවේ මෙතන මේව සම්බන්ධව ක්‍රියා කරන්න ඕන කවුද? මේකට තමයි ලංකාවේ විමර්ශන ආයතන තිබෙන්නේ. ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, ඒ තමයි පරිවාස දෙපාර්තමේන්තුව, කාන්තා කාර්යාංශය ළමයින් සම්බන්ධව ඒවට තමයි ආයතන පිටුලා තිබෙන්නේ. ඒතකොට මේ ආයතනයේ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. සමාන නිලධාරීන් උදාසීන වෙන්න පුළුවන්. හැබැයි ගරු අධිකරණයට බැලලා වැඩක් නැහැ. විමර්ශනය කියන්නේ යුක්තිය පසුදිරීමේ ක්‍රියාවලිය එක පැතිකඩක්. විමර්ශනය හරියට නොකරොත් ගරු අධිකරණයට සාක්ෂි නැහැ. මමත් අධිකරණයට යනවා විත්තිය නීතිඥවරයෙක් විදියට. ගියාට පස්සේ මහ අධිකරණයේදී හම්බන්තොට අපි දකිනවා සමහර සාක්ෂීන් වල දුර්වලතා නිසා පොලිස් විමර්ශන වල දුර්වලතා නිසා සමහර පූජ්‍ය පක්ෂයන් නිදහස් වෙලා යනවා.
සමහර කාන්තාවන් දූෂණය වෙලා තිබෙනවා තමන්ගේ ස්වාමියා මිතුරන් අතින්. සමහරලාට නඩුවේ හරස් ප්‍රශ්න වලදී එහෙම කරන්න දෙයක් නැහැ. විනිශ්චයකාරවලට මැදිහත් වෙලා ලංකාවේ යුක්තිය පසඳලවන්න ඌට ප්‍රශ්න අහලා කරන්න පුළුවන් සීමා තියෙනවා. ලංකාවේ තිබෙන්නේ දෙපැක්ෂ දෙන සාක්ෂි අනුව මැදිහත් වෙලා කරන්න. ඒ වගේම මේ වගේ නඩුවක දැන් ඇයි නීතිඥවරු ඉදිරිපත් වෙන්නේ නැත්තේ කියලා සමහරු ප්‍රශ්න කරලා බනිනවනේ. විත්තියට පුළුවන් Tamanට අවශ්‍ය ප්‍රමාණයක් නීතිඥවරු Tamanට රෙප්‍රසන්ට් කරන්න ගන්න. හැබැයි පැමිණිල්ල මෙහෙවන්නේ අදාළ ආයතනයේ නීති නිලධාරී. දැන් මෙතන ළමා ආරක්ෂණ අධිකාරිය නම් ඔවුන්ගේ නීතිඥයෝ තමයි ඒක කරන්න ඕන. වෙන නීතිඥවරුන්ට කියලා කතා කරන්න පුළුවන් මේක සමාජය දන්නේ නැහැ. නමුත් ඔවුන්ට නඩුව කතා කරන්න බෑ. මොකද නීති පෙරදිග දෙපාර්තමේන්තුව හෝ ළමා ආරක්ෂණ අධිකාරිය හෝ තමයි මේ සම්බන්ධව නීති කෘත්‍ය කරන්නේ. එතකොට ඒ ක්‍රියාවලියේදී නීතිපති දෙපාර්තමේන්තුවේ දැන් උපදෙස් ගන්න අරගෙන වැඩ කරන්න පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයේදී. ඒ වගේම දැන් ඉස්සරහට ඉන්ඩයිට්මන්ට් එක හැදිලා එනකොට අධිචෝදනා හැදිලා එනකොට ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් තමයි හදලෙවන්නේ. සාමාන්‍ය මේ විත්තිය නීතිඥවරුන්ට ගිහිල්ලා මේ පැත්තට කියලා කතා කරන්න බෑ. පැමිණිල්ල පැත්තෙන්. පැමිණිල්ල පැත්තෙන් එන්නේ අදාළ ආයතනයේ නීති නිලධාරිය. ඔබ අහලාද නීතිපති දෙපාර්තමේන්තුව වෙන්නේ සොලිසිටර් ජෙනරාල්වරයා. එහෙම නැත්නම් අපේ මහාධිකරණ වල හම්බන්තන මහාධිකරණය නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයා තමයි එතුමා තමයි පැමිණිල්ල මෙහෙවන්නේ. ඒතර මෙතන ළමා ආරක්ෂණ අධිකාරියෙන් තමයි ඒ නීති නිලධාරීන් තමයි මේ කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ඉදිරියට කතා කරමු. දිනන දකුණ සංවිධානය. දිනන දකුණ සංවිධානය මා විධායක කමිටුවේ සමාජික ලෙස නායකත්ව මණ්ඩලයේ ඉන්න දිනන දකුණ සංවිධානය මේ සම්බන්ධව ඉතාමත්ම හොඳ මාධ්‍ය ප්‍රකාශයක් එහෙම නැත්නම් ප්‍රෙස් රිලීස් එකක් දාලා දෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. ඔබට දිනන දකුණ Facebook page එකට ගියාට පස්සේ දිනන දකුණ සංවිධානය ඒක සිවිල් සංවිධානයක්. ඒ සංවිධානයේ මමත් ඉන්නවා. මම ඒකේ විධායක කමිටුවේ එහෙම නැත්නම් නායකත්ව මණ්ඩලෙත් ඉන්නවා. ඉතාමත්ම හොඳ ප්‍රෙස් රිලීස් එකක් ගහලා තියෙනවා. 5:23 බලගතු භික්ෂුවක් සම්බන්ධ ළමයා ප්‍රයෝජන සිද්ධිය මෙහෙමේදී පොලිසිය දක්වූ පක්ෂපාතීත්වය සහ පද්ධතිමය අසාධාරණය දිනන දකුණ සාමූහිකයේ දැඩිසේ ඉරලා. අන්න අපි එතෙන්ට හරියට කතා කරන්න ඕන. ඒ කියන්නේ අධිකරණයට ගරු අධිකරණයේ පෙනී සිටින විනිශ්චයකාරවරුන්ට හෝ නීතිඥ මහත්වරුන්ට බැලලා වැඩක් නැහැ. ඒ ක්‍රියාවලිය ස්වාධීනව සිදුවෙන හදපු සිස්ටම් එකක් තියෙනවා. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ විමර්ශන ක්‍රියාවලිය සහ සැකකරු හා සම්බන්ධ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව වගකීම යන්නේ පොලිසියටයි. පොලිසිය තියෙන්නේ පොලිසිය බාර අමාත්‍යවරයාටද. ඒ කියන්නේ මේක ආණ්ඩුව බලන්න ඕන වැඩක්. දැන් ආණ්ඩුව පොල් ගන්නවාද? දැන් ආණ්ඩුව මේ සම්බන්ධව ක්‍රියා කරපු ආකාරය සම්බන්ධව පොලිසිය විවේචනය තමයි දිනන දකුණ ඉදිරිපත් කරන්නේ. කරුණු කීපයක් තියෙනවා. බරපතල අපරාධ සැකකරුවෙකුට සුපිරි ප්‍රභූ සැලකිලි දැක්වීම. විමර්ශන සිතාමතා ප්‍රමාද කිරීම සහ යට ගැසීමට තත් කිරීම. ඥාති සංග්‍රහය සහ රාජ්‍ය බලය අවභාවිත කිරීම. නීතිපති දෙපාර්තමේන්තුව වගකීමෙන් බැහැරවීම. වගවීමෙන් බැහැරවීම. දැන් මොකද්ද මේ නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ ආණ්ඩුවේ යුක්තිය පසෙල්ලන යාන්ත්‍රණය. රාජ්‍ය හරහා. එතකොට ඒක විත්තිය නීතිඥයක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පිළිබඳව තියෙන ගැටලුව. මෙන්න මේ කරුණු හතර පිළිබඳව ඉතාමත් පැහැදිලි විවේචනයක්. මේවා ක්‍රියාත්මක වුණු ආකාරය පිළිබඳ මේ ක්‍රියාවලියේදී මේ ස්වාමීන් වහන්සේ ගැටලුවේදී දිනන දකුණ සංවිධානය පැහැදිලිව විවේචනය කරලා තිබෙනවා. ඔබ ඒක කියවන්න. මම ඒක ලින්ක් එක දාන්නම්. කියවන්න. දිනන දකුණ Facebook page එකේ තිබෙනවා. එතකොට දැන් මේකෙදි යම් චෝදනා එල්ල කරලා තිබුණා සමහර දේශපාලන පක්ෂවලට විපක්ෂයේ ඉන්න නායකයින්ට. විපක්ෂයේ දේශපාලන පක්ෂවලට මේකට කරන්න දෙයක් නැහැ. පක්ෂයේ දේශපාලන පක්ෂවලට පුළුවන් මේ දැරිය කොහොමද වින්දිතය ඉන්න තත්ත්වයේ ඉඳලා අපේ දරුවෙක් මේ සමාජයේ මේ දරුවා ආරක්ෂා කරගන්න. මවගෙන් මව වැරදි කරුවා මේ දරුවා අවුරුදු 13 ඉඳලා මේක යදෙව්වා මවනේ අංක එකේ වැරදි කරුවා. ඒතර මේ දරුවා මව තමයි ප්‍රධාන සතුරවතරුවා. ඊට පස්සේ මේ වැරදි වෙලා තිබෙනවා නම් මේ පිරිමින්ට දඬුවම් කරලා කුට්ටණය කරපු අයට මේ සියලු දෙනා දඬුවම් කරලා දරුවගේ ජීවිතය යහපත් කරන්නේ කොහොමද කියන එක තමයි බලන්න ඕන. සමාජ දරුවෙක්. මොකද ඔබට මට විශේෂ බහුතරට මේකට දරුවෝ ඉන්නවා. එතකොට මේ දරුවා සම්බන්ධව වැඩ කරන්න කියන එක තමයි අපි ආණ්ඩුවට බල කරන්න ඕන. පොලිස් විමර්ශන වල දෝෂ වෙනවා නම් ඒකේ වගකීම පොලිසිය බාරගත යුතුයි. ඒකේ වගකීම නම් පොලිස් අමාත්‍යවරයාට. ඒ නිසා එතෙන්ට අපි ඇඟිලි දික් කරන්න අවශ්‍යයි. මොකද දිනන දකුණත් පැහැදිලිව පොලිසියේ දුර්වලතාවය කියලා තිබෙනවා. ඒක ආණ්ඩුවේ වගකීමක්. ආණ්ඩුවට උතුරේ කොටි සැමරුම සම්බන්ධව තියෙන උත්සව වලට ආරක්ෂාව දෙන්න පොලිසියට පුළුවන්. දරුවගේ ප්‍රශ්නේදී ඇදිහත් වෙන්න බෑ ඒක කියන උනන්දුවෙන්. සමහර පොලිස් නිලධාරීන් ඉන්නවා ඊටම අවංකව වැඩ කරන පොලිස් නිලධාරීනිය. මම දන්නවා පෞද්ගලිකව. හැබැයි දේශපාලන අතපෙවීම වුණොත් දේශපාලන ඕඩර් එකක් ආවොත් සමහර අයගේ අතපය බැඳෙන්න පුළුවන්. ඒ නිසා මම පොලිසිය නිලධාරීනුත් ඉන්න පුළුවන් හොඳයි නරකයි. හොඳයි කියලා මම පෞද්ගලිකව දන්නයි නරකයිත් ඉන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේලා නරකයක් ඉන්න පුළුවන්, පොලිසියට නරකයි ඉන්න පුළුවන්, ආණ්ඩුවෙත් ඉන්න පුළුවන්. එතකොට අවසානයේ අගතිය වෙන්නේ දරුවට නම් දරුවා වෙනුවෙන් අපි සමාජයක් විදියට කිව යුත්තේ සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා. ඒකේ මුල්ම වගකීම යන්නේ විමර්ශන ආයතනයට, ළමා ආරක්ෂණ අධිකාරියට සහ පොලිසියට. ඒ වගේම මේ මාලිමා ආණ්ඩුව ආවේ සිස්ටම් චේන්ජ් කරනවා කියලානේ. 70 වසරේ සාපේ කියලානේ ආවේ. මේ 70 වසර තුර මේ රටේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉතාමත් ඉදිරිගාමී පද්ධති මේ රටේ හදලා තිබෙනවා. පරිවාස දෙපාර්තමේන්තුව, ළමා ආරක්ෂණ අධිකාරිය, ඒ සම්බන්ධව තිබෙන නීති රීති, ළමා මෙහෙකාර සේවය නැමැත්වීම, ස්ත්‍රී දූෂණය සම්බන්ධව තිබෙන නීති රීති, කාන්තාවන්ට විෂම ලෙස සැලකීමේදී තිබෙන නීති රීති හදලා ආයතන හදලා තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට කිව්වා මේ ඔක්කොම සිස්ටම් මවුලක සිස්ටම් චේන්ජ් කරනවා කියලා. ආණ්ඩුවේ අගමැතිවරිය ඇතුළු කාන්තාව කී දෙනෙක් ඉන්නවද පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් විදිහට. ඒ වගේම කොළඹ පුරපතනිය ඇතුළු කී දෙනෙක් ලංකාවේ කාන්තාව වෙනුවෙන් කිමුණු කඳුළු හෙළුවද. ගැහැණු එකමිටට කියලා ගැහැණුන්ට කියලා පෝස්ටර් ගැහුවද. දැන් මේ කාන්තාවෝ මොනවද කරන්නේ? පෝල් රාජ් අමාත්‍යවරියගේ යටතේ තමයි ළමා ආරක්ෂණ අධිකාරිය තියෙන්නේ. ළමා ආරක්ෂණ අධිකාරියේ කටයුතු කිරීම මේකදී ඉතාමත්ම වැදගත්, අපක්ෂපාතීව සහ නීතිගරුකව. ඒ වගේම ඉතාමත්ම විචක්ෂණව. මොකද මේ කතාන්දරේ එළිය දූෂණය වුණොත්, සමාජය තුල මේක එහෙට මෙහෙට කමැදීමක් වුණොත්, ආගමට ගහන්න හරි නීතිඥවරුන්ට ගහන්න හරි ගියොත් වෙන්නේ දරුවට යුක්තියිෂ්ඨ වෙන්නේ. මම පැහැදිලි කරන්නම් එහෙම වෙමින් පවතින බව. පෝල් රාජ් අමාත්‍යවරිය තමයි ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පත් කළ යුත්තේ. ඔහුගේ යටතේ තමයි ඒ නිලධාරීන් හෝ නීති නිලධාරීන් ඉන්නේ. එතකොට මේ පින්තූර අපට බලන්න පුළුවන් කොච්චර කාන්තාවෝ ඉන්නවද කියලා මාලිමාව ජනතා නියෝජිතවරියෝ විදියට මේ පාර්ලිමේන්තුවේ. දැන් මොවුන් මොකද කරන්නේ මේ වෙලාවේ? දැන් මේ දරිය වෙනුවෙන් හෝ මේ රටේ මේ දරියන් වෙනුවෙන් මේ අවුරුදු දෙකකට හිටු වෙනවා මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා. මොකද්ද කාන්තාවෝ හෝ මේ දරුවෝ වෙනුවෙන් ගෙනාවු පනත? මේ පාර්ලිමේන්තුව 3න් 2ක් තියාගෙන ගල් අඟුරු හොරා බේර ගන්න නම් 3න් 2ක් ගිහිලා ඡන්දෙ දුන්නා 151ක්ද කොහෙද? ගල් අඟුරු හොරා බේර ගන්න. විශ්වාස භංගෙන්. හැබැයි මේ රටේ දරුවෝ දැරියන් වෙනුවෙන් මොකද්ද මේ කාන්තාව වෙනුවෙන් දේවල් කරනවා කියපු සිස්ටම් චේන්ජ් කරනවා කියපු මේ ඉන්න රූපේ ඉන්න එකලේ අපි එක අහන්න ඕනේ. ඊළඟට කියන්න ඕන දේ තමයි මේ විමර්ශන නිසියාකාරව කිරීමේ, අපක්ෂපාතීව කිරීමේ, යුක්තිය පසදලීමේ, පසදලන බව පේන තිබීමේ සහ නීතිය අනුව වරදකරුවා සොයා දඬුවම් කිරීමේ වගකීමේ මුළු ක්‍රියාවලියම රාජ්‍ය යාන්ත්‍රණයේ සතුයි. රාජ්‍ය හොබානේ මාලිමාව නම් ඔබ කියපු සිස්ටම් චේන්ජ් එක අපිට කරලා පෙන්නන්න. හැබැයි මේක මත පදනම් වෙලා ආගමට පහර දෙන එක ආණ්ඩුවේ යම් යම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හෝ ඊට අනුගත කට්ටිය මේ බෞද්ධ සංස්ථාපිතයට පහර දෙන්න ඕන කියලා හිතනවා නම් ඒක කරන එකෙන් මේ දරුවට යුක්තිය වෙන්නේ නැහැ. ඒ වගේම මම අවසානයේට කියන්න ඕන මේ වැඩසටහනේ මෙන්න මේ කාන්තා නීතිඥවරිය පිළිබඳව. මේක සමහරට ආందోලනාත්මක දෙයක් වෙන්න පුළුවන්. ඇය සම්බන්ධව මම මේක කියන්නේ මට අවශ්‍ය වෙන්නේ පුද්ගලික ප්‍රතිරූප නංවා ගැනීමට ඉඩ දීම නෙමෙයි. මේ තත්ත්වය තුල දැරියට සාධාරණ ඉෂ්ට වීම, මෙබඳු දැරියන් අපහරණයට ලක්වීමෙන් වළක්වා ගැනීම සමාජයක් විදියට. ඒ වගේම එහෙම කරන්න ඉන්න බය වෙන්න ඕනේ. දරුවෙක් සමග තමන්ගේ තියෙන පහත් ජාගර ලිංගික ආශාවන් නිසා දරුවෙක් සමග ලිංගික හැසිරෙන්න කෙනෙක් අවස්ථාවේ තිබෙනවා නම් ඔහු බියටපත් විය යුතු දඬුවම ලැබිලා. එතකොටයි තව කෙනෙක් එකට පෙළඹෙන්නේ නැත්තේ. හැබැයි සජීවනයේ අබේකෝන් නැතිනේ. ඇය ළමා ආරක්ෂණ අධිකාරිය වෙනුවෙන් මේ නඩු කටයුත්තට පෙනී සිටිනවා දැරියගේ පාර්ශවයෙන්. පැමිණිල්ල පාර්ශවයෙන්. ඇය කවුද කියලා අපි අඳුනගමු. දැන් ඇය මේ මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා ළමා ආරක්ෂණ අධිකාරිය වෙනුවෙන් රටේ පැමිණිල්ල වෙනුවෙන්, ඒ කියන්නේ රජය පැත්තෙන් තමයි පැමිණිල්ල එන්නේ. පැමිණිල්ල වෙනුවෙන් ගිහිල්ලා කටයුතු කරනවා. කටයුතු කරාම ඇයට අවාසිදායක එහෙම නැත්නම් ඇය බලාපොරොත්තු නොවුණු විදිහේ උත්තරයක් අප සම්බන්ධව. කියන්නේ අප දෙන්න එපා කියලා තමයි තර්ක කරන ළමා ආරක්ෂණ අධිකාරිය පැත්තෙන් සජීවනී අබේකෝන් මහත්මිය. නමුත් අප ලබා දෙනවා. එහෙම අප ලබා දීම මේ රටේ අප නීතිය අනුව, අප පනත අනුව, මේ රටේ අධිකරණ පද්ධතියේ නිසි ක්‍රියාවලිය අනුව ගරු විනිශ්චයකාරතුමාට කරන්න වෙන දෙයක්. ඒතකොට ඒ පැත්තෙන් සාක්ෂි සහිත තර්ක විත්තිය නීතිඥවරු ඉදිරිපත් කරලා තිබෙනවා නම් කාලිංගින් දුතිස්ස මහත්මයා ඇතුළු. එතකොට ගරු විනිශ්චයකාරතුමාට මේ දෙපාර්ශ්වයෙන් බලලා අපදියන සිද්ධ වෙනවා. හැබැයි මේ විමර්ශනය නවත්තලා නෙමෙයි. විමර්ශනය සිදු කිරීම පොලිසිය සහ ආරක්ෂණ අධිකාරිය වක්කීම නඩුව සම්බන්ධ තීන්දුව ගන්න වෙන්නේ මහා අධිකරණයේදී අධිකරණයේ මතට ඉදිරිපත් වෙන කරුණු මත. නීතිඥවරු කළු මිනිස්සු කරලා හෝ නීතිඥවරුන්ට දෙස් දොල් තියලා හෝ ශාසනයේ හාමුදුරුවරුන්ට පොදුවේ බැනලා හෝ වෙන කෙනෙක් එහෙම කියලා වීරය වෙලා හෝ මේ දැරියට යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ.
සජීවනී අබේකෝන් මහත්මිය නීතිඥවරියක් ලෙස නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කරමින් මේ කටයුත්තේ හැසිරෙන බව පැහැදිලිවම කියන්න පුළුවන්. ඇයගේ Facebook එකට ඔබට යන්න පුළුවන්. ඒක මම මේකේ page එකේ දාන්නම්, පින්තූරයක් දාන්නම්. මේක අපිට කතා කරන්න පුළුවන් දෙයක්. තර්ක කරන්න පුළුවන්. අය වුණත් තර්ක කරොත් ඇයට මට පැහැදිලි කරන්න පුළුවන්. මම නීතිඥවරේ ළමා යහපත වෙනුවෙන් බලගත් පුද්ගලයන් හා ආයතන ප්‍රශ්න කිරීම මඩ කෑමට හේතුවක් වෙමින් පවතී. තව ළමයාටත් අපයෝජනයක් වෙනකන් තව මඩ ගහන්න කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා. ඇත්ත ඒ පෝස්ට් එක හරි. දරුවා වෙනුවෙන් පෙනී ඉන්න ළමා ආරක්ෂණ අධිකාරිය තිබෙනවා. ළමා ආරක්ෂණ අධිකාරිය කටයුතු කරන නීති නිලධාරිනිය විදියට ධාරණයක් විදියට ඇයගේ රාජකාරිය ඒක. ස්වේච්ඡාවෙන් කවුරුවත් කරනව නෙමෙයි මේ රාජකාරිය. විත්තිය නීතිඥක රාජකාරිය මොකද්ද? විත්තිය වෙනුවෙන් පෙනී සිටින. ඒකට මේක සමානයි. සමානයි. එතකොට ඇයට වෙනත් කරුණු කියලා මඩ ගහනවා නම් වෙනත් චෝදනා දන්නේ නැති අසත්‍ය කරුණු මත කාන්තාවක් වීම නිසා සජීවනී අබේකෝන් මහත්මියට කවුරුද මඩ ගහනවා නම් වැරදි. ඊළඟට ඇයගේ පෝස්ට් එකක් තිබෙනවා ඊයේ දාපු එකක්. මේකේ ස්ක්‍රීන්ෂොට් වල බලන්න පුළුවන්. ළමයාගේ උපරිම යහපතට උඩින් තනි පුද්ගල නිදහසත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවට ඉහළින් ඒ 13 5 ඇති බවත් උගත්ෙමි කියලා. මේක වැරදි ස්ටේට්මන්ට් එකක්. ඇය මේ කරලා තිබෙන්නේ ගරු විනිශ්චයකාරතුමාගේ තීරණය කියන්නේ අධිකරණ තීන්දුව මේ රටේ. අප සම්බන්ධව දීපු අධිකරණ තීන්දුව. මේ අධිකරණ තීන්දුවට නොසතුටෙන් එය විවේචනාත්මකව කරපු මතයක් මේක. මොකද ඇයට කිසිම අයිතියක් නැහැ. Tamanට අවශ්‍ය තීන්දුව ලැබුණේ නැහැ කියලා ඇවිල්ලා මෙහෙම Facebook එකේ ලියන්නේ. ඇයට එහෙම තීන්දුව ලැබුණ නැත්තම් ඇය අවංකවම සිතනවා නම් ඒ විනිශ්චයකාරතුමාගේ තීන්දුව නොගැලපෙන එකක් කියලා ඇයට යන්න පුළුවන් පාරක් තිබෙනවා. ඒක තමයි නීතිපති පාද උපදෙස් ගන්න පුළුවන්, රිවිෂන් එකකට යන්න පුළුවන්, ගරු මහාධිකරණයට යන්න පුළුවන් පාරවල් තියෙනවා නීතිඥවරියකට. ඇයි ඒක දන්නවා. අන්න එකයි වැඩි. සාමාන්‍ය සිවිල් සමාජය තුළ අධිකරණ තීන්දුවට අපහසුවට පත් වෙන පරිදි විනිශ්චයකාරතුමා හෝ විත්තිය නීතිඥවරු අපහසුවට පත් වෙන පරිදි අධිකරණ පද්ධතිය ගැන අවිශ්වාසයක් ඇති වෙන පරිදි තමයි මේ පෝස්ට් එක දාලා තියෙන්නේ. මේක තනිකර පර්සනල් අපිට නීතිඥවරු විදියට තිබෙනවා ඉගෙන ගන්න දෙයක්. විශේෂ අධිකරණ රීතීන් තිබෙනවා අනවශ්‍ය උනන්දුවකින් පර්සනල් කරගෙන අපිට කිසිම නඩුවක් වෙනින් පෙනෙන්න එපා කියලා තමයි උපදෙස් තියෙන්නේ. අපි පෙනී සිටිය යුත්තේ ඒ රාජකාරිය. ඒ අපේ වෘත්තීය බව අඳුරගෙන. මෙතන Tamanට ඕන තීන්දුව ලැබුණ නැහැ කියලා ඇය අර ඇඟේ නොගෑවිලිලා තියෙනවා. අධිකරණ තීන්දුව වැරදි බව හඟවන වදනක් සමාජ මාධ්‍යවල. මේක තනිකර හුදු ජනප්‍රියත්වයට කරපු වැඩක් කියන එක තමයි මගේ අදහස. එම නිසා වෙන්නේ මේකෙන් වීර චරිත බිහි වෙලා අවසානයේ දැරියට යුක්තිය ඉල්ලනව වෙනුවට වෙන තැන්වලට මේ ප්‍රශ්නේ යනවා. ඒකට හොඳම උදාහරණය දේවානි මැතිණිය කියලා කෙනෙක් කිව්ව ඔබට මතකද? පඬු කරඳගහේ කතාව. මධ්‍යම අධිවේගී මාර්ගය හදනකොට පඬු කරඳ ගහක් තිබෙනවා. ඒක ලෝකේ එකම පඬු කරඳ ගහ. ඒ නිසා ඒක කපන්න දෙන්න බෑ කියලා ව්‍යාපෘතියක් දියත් කරා. දේශපාලන ව්‍යාපෘතිය. දැන් කොහේ දේවානි මහත්මිය? ඇයගේ මතය සාවද්‍යයි කියලා ලෝකෙත් ලංකාවෙත් පඬු කරඳ ගස් තව තිබෙනවා කියලා කියද්දිත් සමාජගත වුණේ ඒක විතරයි පඬු කරඳ ගහ. ඒක ආරක්ෂා කරගන්න ඕනේ කියලා. චීන සමාගමට ඒ නිසා අතිවිශාල පාඩුවක් සිදු වුණා. ඒ මිලියන ගානක පාඩුව අපි දැන් බදු සල්ලි වලින් ගෙවිය යුතුයි ඕන් එක කියලා තියෙනවා. අපි ගෙවන්න ඕන. නමුත් පඬු කරඳ ගහ තනිකරම දේශපාලන රැල්ලක් වුණා. දේවානි මහත්මිය ජනප්‍රිය වුණා. එවකට තිබුණු ආණ්ඩු විරුද්ධ මතයක් හැදුනා. දේවානි මහත්මියත් නැහැ. පාඩුව ගෙවන්නේ අපි සියලු දෙනා. ඔය ගහ මහාන කරා ගිහලා පඬු කරඳ ගහ භික්ෂු සංගමේ ජනතා විමුක්ති පෙරමුණේ ජායුපේ භික්ෂු සංගමය ගිහිල්ලා ඒ මොහොතේ විපක්ෂ දේශපාලනය කරලා දුෂ්ට විදියට උන්වහන්සේලා ගිහිල්ලා එතන පිරිත් කියලා ගහ මහාන කරා. ඊට පස්සේ මොකද වුනේ? ගහ කපන්න බැරි වුණා. පාඩුව ඉල්ලනවා චීන සමාගමෙන්. දේවානි මහත්මිය ජනප්‍රිය වුණා. ඇය හරි ජනප්‍රිය චරිතයක් වුණා. ඒක කලබට මතක ඇති. ඉබ්බදුම ජනප්‍රිය මාවතක යමින් තමන්ගේ රාජකාරිය වෙනුවට සමාජ මාධ්‍යවල ජනප්‍රිය වෙමින් ඉබ්බදු පුද්ගලයින්ට ඉඩ සපයමින් අන්දක සන්නස්ගල මහත්මයාත් මේක ෂෙයා කරනවා. ශාසනයට පහර දීමට අධිකරණ පද්ධතිය කෙරෙහි තිබෙන විශ්වාසය පළදු කිරීමට මේ සිද්ධිය පාවිච්චි කරලා තමන් මතුවීමට උත්සාහ කිරීම පිළිබඳව එතුමියට ඒක අපි අප්‍රසාදය පළ කළ යුතුයි. අපිට අවශ්‍ය දරුවට යුක්තිය මිසක් පුද්ගලයෝ චරිත වෙන්න නෙමෙයි මේ ක්‍රියාවලිය. මොකද අය කරන්නේ රාජකාරී. පර්සනලි ගන්න බෑ. ඊළඟට අය ෂෙයා කරනවා ජනාධිපති මාධ්‍යයකගේ අනුරුද්ධ ලොකුහාපිපාරච්චි මහතා ලියු වටිනා ලියවිල්ලක් කියලා. අනුරුද්ධ ලොකුහාපිපාරච්චි මහත්මයා ලියලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. මේක මම කියවුවා මම වෙලාව යන නිසා කියන්නේ. මේකෙදි දක්වලා තිබෙනවා ආගමික සංස්ථාවේ තිබෙන අධිකාරී බලය නිසයි මේක වෙන්නේ වගේ අදහස. නැහැ.
අධිකරණයේ තීන්දුව දෙන්නේ අධිකරණයට ඉදිරිපත් වෙන කරුණු මත. විමර්ශනයේට එහෙනම් අනුරුද්ධ ලෝකපාලච්චි මහත්මයා ඇඟිල්ල දික් කරන්න ඕන. විමර්ශනය කරන්නේ පොලිසියෙන්, ළමා ආරක්ෂණ අධිකාරියෙන්, ඒකේ තියෙන වගකීම තිබෙන ආණ්ඩුව සතු. එතකොට මේ අනුරුද්ධ ලෝකපාලච්චි මහත්මයා කියන නිකම් මහත්මයෙක් නෙමෙයි. මෙතුමා තමයි මම කලිනුත් වැඩසටහනක් කරලා දවස් කීපයකට කලින් සතියකට දෙකකට කලින් අර අම්මා කෙනෙක් අර ලංකාවට සාමපාගමන ආපු වෙලාවේ ආලෝක කියන සුනකයා යන මොහොතේම ආලෝක සුනකයාට ලංකාවේ බෞද්ධ උපාසක මාතාව වඳිනවා කියන අදහසින් පෝස්ට් එකක් ලියුවේ ඇවිල්ලා. අපි ඒක විවේචනය කරේ. මගේ වීඩියෝ එකක් තියෙනවා ඒ සම්බන්ධ සම්පූර්ණව. ඒ කියන්නේ ආලෝක සුනකයාට වඳිනවා කියලා නිර්වචනය කරා රැන්ඩම් ෆොටෝ එකක් අරගෙන. හාමුදුරුවෝ යනකොට අම්මා වඳිනවා. බල්ලා යන වෙලාවේ ෆොටෝ එක අරන් ලංකාවේ ඉන්න මෝඩ බැති මෙතුන් බල්ලට වදිනවා කියලා සමාජගත කරා. පස්සේ පෝස්ට් එක මම දැක්කේ නැහැ. ඕව අයින් කරන්න තියෙනවා. ඔහුට තියෙන බෞද්ධ විරෝධය. උතන ඔහු අනුරුද්ධ ලෝකපාලච්චි මහත්මයා මේ බෞද්ධ ඇරියස්සේ කවර් කරන එක ලංකාවේ රාජ්‍ය ආයතනයක් වන. ළමා ආරක්ෂණ අධිකාරියේ ඉන්න සජීවනී අබේකෝන් මහත්මිය ශාක. මෙතුමියට මෙහෙම වැඩ කරන්න බෑ. නීතිය ඉදිරියට පැමිණෙන වින්දිතයින් නිසා යහපත සැලසෙන්නේ ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලට වඩා සමස්ත සමාජයට බව වටහාගෙන තිබේ. ඒක හොඳයි. හොඳ අදහසක් සජීවනී අබේකෝන් මහත්මිය. හැබැයි 15 වෙනිදා ඇය ෂෙයා කරනවා ඊට කලින් දවසේම පෝස්ට් එකක් නීතියට උඩින් ආගම යුක්තියට ඉහළින් මුදල් කියලා. මේක ඉතාමත්ම වැරදි ප්‍රකාශයක්. රාජ්‍යයේ පෞද්ගලික නීතිඥවරයෙක් නෙමෙයි රාජ්‍යයේ ළමා ආරක්ෂණ අධිකාරියේ නීති නිලධාරියක් විදිහට මේ දැරියගේ මේ ආందోලනාත්මක ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින ඇය Taman අකමැති විදිහට තීන්දුව ලැබුණු නිසා හිතේ මාරුවට ඇවිල්ලා නීතියට උඩින් ආගමල් කියලා ලියන්නේ මේ බුදුදහම නීතියට උඩින් තියෙනවා කියලානේ. ලංකාවේම ගත්තා මේ මොකද කරන්නේ? අර මං කලින් එපා කියපු දේ. වරදි කරලා තිබෙනවා නම් නීතිය නිසි ක්‍රියාදාමයෙන් දඬුවම් දෙන්න. භික්ෂුන් වහන්සේ නමක් නිසා විශේෂයක් කරන්නත් එපා අධිකරණය අපේ ඉල්ලීම එහෙම කරන්නේ. භික්ෂුන් වහන්සේ නමක් නිසා වැරදි කරන්නත් එපා. අධිකරණ වැරදි. ඒක නෙමෙයි නීතිය සිද්ධ වෙන්න ඕන දේ. වැරද කරලා තිබේ නම් සාක්ෂි මත වැරදි කරු කරන්න. විමර්ශන හරියට කරන්න. එතකොට නීතියට උඩින් ආගම තියෙන එකෙන් කියනවා අය කියනවා නම් එහෙම කියලා. මේ කියන්නේ මේ බුදුදහමටනේ. එනිසා මම කිව්වේ එක එක ආගමික විරෝධීන්ගේ බුදුදහමට තියෙන විරෝධය මේක ඔස්සේ යවන එකට අපි විරුද්ධයි. මම දැක්ක සමිලද සිල්ව මහත්මයා එතුමාගේ ලින්ක් එක මම දාන්නම් ඒ ආටිකල් එකේ මෙතෙන්ට. එතුමාත් හොඳ ආටිකල් එකක් ලියලා තිබුණා මේ සම්බන්ධව. එතුමා හොඳ ජාතිකවාදී ස්ථාවරයක කටයුතු කරන මහත්මයෙක් නම් සමබරව අපිට දරුවෝ ඉන්නවා කියලා. නමුත් මේකට යුක්තිය පසඳලා ඉක්මනටම නැත්තම් සිද්ධ වෙන්නේ මොකද්ද? මේක මුළු සමස්ත භික්ෂු සමාජයටම බැර කරලා ඇරියස් පිරිමහ ගන්නවා ආගමික විරෝධී. බෞද්ධ විරෝධී. ඊනියා බෞද්ධ විරෝධී. දැන් ඇය නීතියට උඩින් ආගම කියන එක ලියලා තියෙනවා. දැන් මේක සම්පූර්ණ නීතිඥවරයෙකුට සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි නීතිඥවරයෙක් ලියන එක වැරදි. ළමා ආරක්ෂණ අධිකාරියේ නීති නිලධාරියක් ලියන එක වැරදි. ඇයට අවශ්‍ය තීන්දුව ලැබුණේ නැහැ කියලා. ඊළඟට ඇය ලියලා තියෙනවා යුක්තියට ඉහළින් මුදල් කියලා. සම්පූර්ණ වැරදි. යුක්තියට ඉහළින් මුදල් කියලා ලියන්න බෑ. මොකද රාජ්‍යංශයේ ඔබතුමියටත් පඩියක් ලැබෙනවා. ඔබතුමිය යුක්තිය කියලා දකින්න දැරියට යුක්තිය ඉෂ්ට වීම පැමිණිල්ලේ දැරිය කියන එක සම්පූර්ණ හරි කියලා හිතාගෙන තමයි ඔබතුමිය කියලා කතා කරන්නේ. ඒක හරි කියමුකෝ අපි. ඒතර ඔබ ඒ දැරියගේ උපදේශ මත තමයි ඔබතුමිය කියලා කතා කරන්නේ. එතකොට නීතියට උඩින් ආගම යුක්තියට ඉහළින් මුදල් කියලා කතා කරද්දී ඔබතුමිය නිකන් කතා කරනව නෙමෙයි. ඔබතුමිය රාජ්‍යයේ වැටුප් ලවනවා. අපේ බදු සල්ලි වලින් යන වැටුප් ළමා ආරක්ෂණ අධිකාරිය අරගෙන තමයි ගිහිල්ලා පෙනී ඉන්නේ. දැරිය වෙනුවෙන්. ඒතර ඔබතුමියට සම්පූර්ණ අයිතියක් තියෙනවා දැරිය කියන දේ හරි කියලා සටන් කරන්න. හැබැයි ඔබතුමියට ඕන සජීවනී අබේකෝන්ට ඕන තීන්දුව දුන්නේ නැහැ කියලා යුක්තියටදී මුදල් කියලා ලියන්න බෑ. මොකද තමනුත් මුදල් මත තමයි කටයුතු කරන්නේ. ඒක වරදක් නෙමෙයි. මොකද විත්තිය නීතිඥවරු කියන්නේ අපේ රටේ ගෞරවනීය වෘත්තියක් නීතිඥ වෘත්තිය. විත්තිය නීතිඥවරයාට ආණ්ඩුවෙන් පඩි ගෙවන්නේ නැහැ. ඔහුට තිබෙන්නේ පෞද්ගලික සේවය කටයුතු කිරීම. අපේ බදු සල්ලි උඩ කෙලින් යන්නේ නැහැ. ඔහුට ඍජුව මුදල් ගෙවල කැමති නම් විතරයි යන්න තියෙන්නේ. එතකොට බදු සල්ලි ගන්න කෙනෙක්, බදු සල්ලි වලින් පඩි ගන්න කෙනෙක් හිතන විදිහට විත්තිය නීතිඥවරයාට හිතන්න බෑ. ඔහුට එන නඩුව කරන්න ඕන. හැබැයි ඔහු එතෙන්දී ගරු අධිකරණයට කියලා ඉදිරිපත් කරන කල් ඉදිරිපත් කරාම තීන්දුව දෙන ගරු අධිකරණේ රටේ නීති රීතිය යනවා. එතකොට මෙතන විත්තිය නීතිඥවරුන් මුදල් වෙනුවෙන් කටයුතු කරනවා අය. මේ පැත්තෙන් රාජ්‍ය වෙනුවෙන් කටයුතු කරන එහෙම නැත්නම් ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරන ළමා ආරක්ෂණ අධිකාරී නීතිඥවරුන් බෝධිසත්වරුයි අර දේවදත්තලයි කියලා බෙදීම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට සහ සමාජය තුළ විත්තිය නීතිඥවරුන්ට පහත් කොට සැලකීමට ඒ වගේම ගරු අධිකරණයට යම්කිසි අපහාස කිරීමක් ගරු අධිකරණය පිළිබඳව අවිශ්වාසය සමාජය ඇති කිරීමට කරන වැඩක් තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න. තමන්ට හිතේ අමාරුවක් ආවට. ඒක වැරදි.
ඊළඟට අය ලියලා තියෙනවා මැයි 15 ලංකාවේ අපරාධ සැකකරුවන්ගේ චෝදනා ලබන අයගෙන් අවසානයේ වැරදි කරන විට දඬුවම ලබන්නේ 10%කටත් අඩු පිරිසක් නම් අර්බුදය කොහේද? ඒක ඔබතුමිය ළමා ආරක්ෂණ අධිකාරියත් එක්ක කතා කරලා ජනාධිපතිතුමා සමග කතා කරලා පෝල් රජ් මැතිණිය සමග කතා කරලා අවශ්‍ය නීති කෙටුම්පත් කරන්න. ඒවා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා තුනෙන් දෙකක් බලයක් දෙන ආණ්ඩුව. මොකද ඔබතුමිය ඉන්නේ මේ ආණ්ඩුවේ බ්‍රාන්ච් එකක් විදියට. ආණ්ඩුවේ ඇමතිවරිය පොල් රාජ් මැතිණිය එතුමිය පත් කරනවා සභාපතිවරයා ළමා ආරක්ෂණ අධිකාරිය. ඔහුගේ යටතේ තමයි නීති නිලධාරියක් විදියට ඔබතුමිය ඉන්නේ. සජීවනී අබේකෝන් මැතිණිය ඔබගේ තනතුර මම හරියටම දන්නේ නැහැ. නමුත් ඔබතුමිය මේ වෙනුවෙන් මේ නඩුව වෙනුවෙන් පෙන්නේ. ඒතකොට ළමා ආරක්ෂණ අධිකාරිය නියෝජනය කරනවා. ඒතර ඔබතුමියන්ලා තමයි මේව හදන්නේ. අපිට කියලා වැඩක් නැහැ සෝෂල් මීඩියා එකට ඇවිල්ලා. බලය අරන්නේ තියෙන්නේ. තමන් එක හදන්න. එතකොට අපි අහන්නෙත් ඇයි හදන්නේ නැත්තේ? ඒතකොට මේක නම් දත්තේ මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න. මොකද ඔබතුමියන්ලා කතා කරන්න ඕන වගකීමෙන් මේක සමාජයට කියන්න බෑ මෙන්න මෙහෙම දෙයක් වෙලා කියලා. ඇවිල්ලා කරලා තමන්ට තියෙන බලය අනුව කටයුතු කරලා ඇමතිතුමියට කියන්න අවශ්‍ය නීති රීති හදන්න කියලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට සජීවනී අබේකෝන් මහත්මිය මේ විදිහට අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව තියෙන චෝදනාව මම සම්ප්‍රයුක්තව කිව්වා. මේකෙන් කියන්නේ ඇයට ස්වාධීනව කටයුතු කරගෙන යාමට දරුවා වෙනුවෙන් පෙනී සිටීම ඒ සියලු දේට නිසි ගෞරවය දෙමින්. නමුත් අය අර දේවානි මහත්මිය පඩු කරදගහ පාවිච්චි කරලා ජනප්‍රිය වෙලා ඊට පස්සේ දේශපාලනය කරා වගේ මේ වැඩේ කරන්න එපා. මොකද රාජ්‍ය ආයතනයක් විදිහට අපි සියලු දෙනාම බදු ගෙවනවා ළමා ආරක්ෂණ අධිකාරියට වැටුප් ගෙවන්න. ආයතනය පවත්වාගෙන යන්න. ආණ්ඩුව කරන්නේ මාලිමාවට බලය තිබෙනවා මේකේ ක්‍රියාකාරීත්වය හරියට කරගෙන යන්න. ඒතර ඔබතුමිය ඇවිල්ලා සජීවනී අබේකෝන් මහත්මිය ඇවිල්ලා ගරු අධිකරණය කියන රාජ්‍යයේ අර කුළුණු තුනේ ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය. විධායකයේ දිගුවක් තමයි මේ තියෙන්නේ ළමා ආරක්ෂණ අධිකාරිය. පොලිසිය කියන්නේ විධායකයේ හස්තයක්. ගරු අධිකරණය කියන්නේ වෙනම තියෙන්නේ මේ කුළුණු තුනේ. එතකොට ගරු අධිකරණයේ තීන්දුව ගරු අධිකරණයට වෙලා Facebook කියවිලා ලියන්න බෑනේ. මහේස්ත්‍රාත්තුමාට මේ මම දුන්නු තීන්දුව මෙන්න මේ මම දුන්නේ මම හරි කියලා. මම මේ වැරද්දක් කරේ නැහැ කියලා. එහෙම කියන්න බෑනේ ගරු අධිකරණය යන විනිශ්චය කටයුත්ත. ඒ ක්‍රියාවලිය යනවා. එතකොට මේ Tamanට ලැබුණු අවස්ථාව පාවිච්චි කරලා මේ දැරිය අපහරණයට ලක්වීමේ සිදුවීම පාවිච්චි කරලා ඒකෙදී කණ්ඩායමක් බෞද්ධ ශාසනයට පහර දෙන්න බලන් ඉන්නවා මේක පාද කරන ඒක පාවිච්චි කරලා ඇය මෙතන දේශපාලනයක් කරනවා. මොකද දේශපාලන සජීවනී අබේකෝන් මහත්මිය කරන තමන්ගේ අභිමත දේ ගරු අධිකරණයෙන් ලැබුණ නැහැ කියලා තමන්ගේ අඳෝනාව කියනවා. තමන්ට ඒ කටයුතු කරගෙන යාමට අවශ්‍ය බලය මේ ආණ්ඩුව තුළ විධායකය තුළ තිබෙන තැනකින්. එළියට ඇවිල්ලා කියනවත් නෙමෙයි. ඒතකොට එතන ඉන්න මම ඔබතුමියගේ වැඩේ කරන්න. හැබැයි විත්තිය නීතිඥවරු හෝ ගරු අධිකරණය සම්බන්ධව වැරදි මතයක් සමාජය හැදෙන විදියට සහ තමන් යුක්තියේ දූතිකාව ඉදිරිපත් වෙනවා කියලා තමන් ඊටම නිවැරදි පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්න නිවැරදිම පුද්ගලයා කියන එකෙන් තමන් සෝත්තමවාදයෙන් ඇවිල්ලා සුචරිතවාදියෙක් විදිහට පෙනී ඉන්න කටයුතු කිරීම නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් වල නීතිඥවරුන්ට තියෙනවා තමන් ජොබ් එක හරියට කරන එක තමයි කරන්නේ. රැකියාව වෘත්තිය හරියට කරන එක තමයි දැරිය වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කිරීම. තමන්ගේ ප්‍රතිරූප පුම්බ ගන්න පොපියුලිස්ට්ලා කියන්නේ මේ පොපියුලිස්ට්ලා එහෙම නැත්නම් පොපියුලිසම් මේ ජනප්‍රියවාදී සංස්කෘතිය ඇතුලේ මාලිමාව විසින්ම උඩට ගත්තු මේ ජනප්‍රියවාදී සංස්කෘතිය ඇතුලේ තවත් එක් ජනප්‍රිය කාන්තාවක් වීමට දඟලනවා කියන එක තමයි චෝදනාව. මේකෙන් වෙන්නේ ඔබ ජනප්‍රිය වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. නඩුවට යුක්තියක් වෙන්නේ නැහැ. මොකද වෙන විදියකට තමයි මේක සංවිධානය වෙන්නේ. විත්තියට සහ පැමිණිල්ලට අවශ්‍ය සාධාරණ නඩු විභාගයකට මේක බලපෑම් කරනවා කියන ඒ වගේම ඔබතුමිය සම්බන්ධව නිවැරදි කිරීමකට ඔබතුමියගේ යටත් මම යම් කිසි තොරතුරක් ඉදිරිපත් කරනවා. මේක පිළිබඳව ඔබතුමිය නැහැ කිව්වොත්, ඇවිල්ලා නැහැ කිව්වොත්, එහෙම නැත්නම් මට අභියෝගයක් කරොත් මම මේක ඉල්ලාස් කරගන්නවා. මට තිබෙන තොරතුරක් නිසා මම කියන්නේ. මේ සජීවනී අබේකෝන් මහත්මිය මේ නෙළුම් මලෙන් ඉපදුනා කියලා කියන්න බෑ. ඒ කියන්නේ මේ සමහරු පෙනී ඉන්නවා මෙතුමිය දේවානි මැතිණිය වගේ කට්ටිය මේ අපි අතිශයම පිරිසිදුයි. අපි තමයි මේ ඔක්කොම හරියට කරපයි කියලා. මේ කතා කරන මමත් මේක බලන ඔබලා බහුතරයක් අවංකව බැලුවොත් අඩුපාඩු තියෙන වැරදි සහිත මිනිස්සු. අපි උත්සාහ කරන වැරදි හදාගන්න අපේ ආගම දර්ශනය අනුව හෙට ඒ වැරද්ද නොකර ඉන්න. ඒ නිසා සජීවනී අබේකෝන් මහත්මිය මට තිබෙන මේ තොරතුරු අනුව 1997 තමයි උසස් පෙළ කරන්නේ. ඒ වගේම 1999 කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨය ඇතුළත් වෙනවා. ඒ වගේම ඒකේ නීති පීඨයේ ලෝ ෆැකල්ටි එකේ අධ්‍යාපනය ලබන අතරේ අය නියම විදියට නම් එළියට එන්න ඕන 2003. 1997 A levels කරලා 99 යුනිවර්සිටි යන අය අහුවෙන්නේ 98 99 බැච් එකට. ලෝ ෆැකල්ටි එකේ කොළඹ විශ්වවිද්‍යාල 98 99 බැච් එකේ ඉගෙන ගන්න අය
බැච් මිස් නොවි හරි පිළිවෙලට ආවොත් 2003 එළියට එන්න ඕනේ. ඇය එළියට එන්නේ 2005. අවුරුදු දෙකක් ඇය ප්‍රමාද වෙනවා. ඇයි ප්‍රමාද වෙන්නේ කියලා හොයලා බැලුවා මට තිබෙන තොරතුරු අනුව ඇය විභාග වංචාවකට අහු වෙනවා. විභාග වංචාවකට අහු වෙනවා. තමන්ගේ නෝට්ස් අරගෙන ගිහිල්ලා විභාගේ ලියලා ඇය අහු වෙනවා. විභාග වංචාවකට තව කෙනෙකුට උදව් කරන්න ගිහලා නෙමෙයි. ඒකෙදි පොඩි තියෙනවා දෙයක් අපිට. දැන් එහෙම වෙන්න පුළුවන්. දැන් මම පේපර් එක ලියලා තව කෙනෙකුට උදව් කරන්න ගිහින් අහු වෙන අවස්ථා තිබෙනවා. ළමයි අතර එහෙම දේවල් වෙන්න පුළුවන්. පාසල් වල විශ්වවිද්‍යාල. නමුත් මේ තියෙන්නේ තමන්ට විභාගෙට ලියන්න තමන් නෝට්ස් අරගෙන ගිහිල්ලා අය අහු වෙලා සස්පෙන්ඩ් වෙනවා. අවුරුදු දෙකක් බැච් මිස් වෙලා සුපර් ජුනියර් බැච් එකෙන් තමයි අය එක්සෑම් කරලා එළියට එන්නේ 2005. මේ තොරතුරු මට ලැබුණු තොරතුරු මේක ඇයගේ නිවැරදි කිරීමකට යටත්ව මම ප්‍රකාශ කරනවා. මම කියන්න උත්සාහ කරන්නේ මේ කවුරු තමන්ට ලද ඉඩ සැනින් සමාජයේ වින්දිතයෙක්ගෙන් ප්‍රයෝජනය අරගෙන අපහසු වැටිච්ච මිනිස්සෙක්ගෙන් ප්‍රයෝජනය අරගෙන අපහසුට වැටිච්ච දරුවෙක්ගේ ජීවිතයේ තිබෙන ඒ වේදනාව යූස් කරගෙන පඩු කරද ගහක් හරි අල්ලගෙන තමන්ගේ ප්‍රතිරූප නංව ගන්න දරන උත්සාහය අපේ සමාජය අපි ප්‍රතික්ෂේප කරන්න. අපි ප්‍රතික්ෂේප කරන්න ඕන. දේශපාලනය කරන්න ඕන, ජනප්‍රිය වෙන්න ඕන, මහන්සි වෙන්න. ඒ මඩගොහරුවට බහින්න. එහෙම නැත්නම් ජනප්‍රිය වෙන්න ඕන නම් තමන්ගේ දෙයක් කළ ජනප්‍රිය වෙන්න. තව කෙනෙක්ගේ තුවාලය, තව කෙනෙක්ගේ වේදනාව පාවිච්චි කරලා මේ ලෝකෙත් ලංකාවෙත් අතිශය විශාල ප්‍රමාණයක් මේ විදිහට මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. අන්තිමට අර මිනිස්සුන්ට වෙච්ච දෙයක් නැහැ. මේ ආණ්ඩුවත් එහෙමයි. මේ ආණ්ඩුව බලයට මේ රටේ මිනිස්සුගේ දුක විකුණලා. දැන් මේ රටේ මිනිස්සු දහ දුක් විඳිනවනේ. හැම දෙයක්ම කරනවා කියපු දේවල් කරගන්න බෑ අනිත් පැත්තටනේ. හොරකමුත් කරන හොරකම් වෙන්න දෙනවා. කණ්ඩ බොණ්ඩ නැහැ. දැන් පෝර නැහැ මේ හැම දෙයකම විවේචනය කරලා දුක විකුණුවා. දුක කෑවා ඒගොල්ලෝ. කාලෙකම මේ දුක අපි නවත්තනවා කියලා. හැබැයි අද ඇවිල්ලා ඒගොල්ලෝ හොඳට සැප විඳිනවා මිනිස්සු දුක. ඒ වගේ තවත් විහාරමාදේවියක් බවට පත් කරන්න එපා කියන එක අයව සජීවනී අබේකොන් මහත්මයා අය වෘත්තියක් කරන්නේ. අය පඩිගන්නේ මේ රටේ පදු වලින් මේ රටේ භාණ්ඩාගාරයේ මුදල් වලින් තමන්ගේ රස්සාව කරන්න. එකක් තමයි පඩු කරද ගහෙන් දේවානි මැතිණිය ජනප්‍රිය වුණා වගේ දරුවගේ තුවාලය අල්ලගෙන මේ දරුවගේ වේදනාව මතින් වීරයෙක් වෙන්න හදන එක අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒක මම දැක්ක සමහරව අල්ලගෙන තියෙනවා. බුදුදහමට ගැරහීම ප්‍රතික්ෂේප කළ යුතුයි ශාසනයට. ඒ වගේම ගරු අධිකරණයට අපහාස වෙන විදිය නඩු තීන්දුවට බලපාන ආකාරයෙන් සමාජ කැළඹීම් ඇති වෙන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීමත් වැරදි. මේ කතාවත් එක මම අද වැඩසටහන ඉවර කරනවා. මේක දිග ඇදුණා. නමුත් මම මේක කෙටියෙන් එහෙම කියන්න ගියොත් ඒ කැටම වැරදි වෙන්න පුළුවන්, කරුණු අඩු වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ හෝ වෙනත් ඕනම කෙනෙක් වරදක් කර තිබෙනවා නම් නිසි විමර්ශන අවසානයේ ගරු අධිකරණයේ අපක්ෂපාතී නඩු තීන්දුවකින් වරදකරුවන්ට දඬුවම් ලැබිය යුතුයි. එක් ඔවුන් වැරදිකරුවන් විදිහට සැලකීම හෝ සමස්ත සමාජයේ විසින් ඔවුන් වැරදිකරුවන් කරලා දක්වලා ඔවුන්ව දැන් අපමත ඉඳීමේදී හෝ එහෙම නැත්නම් ඔවුන් ඔප්පු වන තුරු වරදකරුවන් ලෙස ඔවුන් දඬුකත ගැසීම ශිෂ්ට සමාජික ලක්ෂණයක් නෙමෙයි. ඒ වගේම මේ නඩු තීන්දුව පිළිබඳව අවධානයෙන් ඉන්නව විමර්ශන කටයුතු නිසියාකාරව කිරීම මේ ආණ්ඩුවේ ආනන්ද විජේපාල මැතිතුමාගේ පොලිසියේ වගකීම. රවි සෙනරත්න මහත්මයාගේ වගකීමක් ලේකම්තුමා. CID එකේ ශාන අබේස්තේකර මහත්මයාගේ වගකීමක්. තමුන් නාන්සෙලාගේ වගකීම් මේවා. ඒවා හරියට කරන්න. ඒ වගේම දිනන දකුණු සාමූහිකයේ ප්‍රෙස් රිලීස් එකක් කියවන්න කියලා මම තමුන් නාන්සෙලාට ආරාධනා කරමින් අපි අද වැඩසටහනේ සමුගමු. වරදකරුවන් බේරන්න කිසිම ලෙසක මට හෝ මම විශ්වාස කරන දේශපාලන ධාරාවට අවශ්‍ය නැහැ. හැබැයි වරදකරුවන් නිවැරදිකරුවන් කරලා යවන්නෙත් එහෙම නැත්නම් වරදකරුවන් අනවශ්‍ය විදියට ආරක්ෂා කරන්නේ මේ රටේ යම් යම් සමාජ කොටස්. ඒවට අපි ඉඩ දිය යුතු නෑ. අපි කළ යුත්තේ යුක්තිය පසදලීමට නීතිය නිසි ක්‍රියාදාමයට ඉඩ දීම. එහෙම නැතුව මේ ප්‍රශ්නය පදනම් කරගෙන තවත් පඩු කරද ගහේ දේවාන කෙනෙක් බිහි වෙන එක නම් අපි නවත්ත ගන්න ඕන. මොකද මේ එන්නේ වෙන වැඩකට. ඒ වැඩේ නෙවෙයි වෙන්න ඕන. යුක්තිය පසදලීමයි වෙන්න ඕන. දරුවාගේ යහපත සහ මෙබඳු තත්යකට පත් වෙන්න ඉඩ තිබෙන දරුවන්ගේ යහපත වෙනුවෙන්. ස්තුතියි.